හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අදත් ඔයාලට මං අලුත් වීඩියෝ එකක් අරන් අවිලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙත් මං ඔයාලට කතා කරන්න ලෑස්ති වෙලා අවිලා තියෙන්නේ testnet airdrop එකක් ගැන. ඉතින් මේ airdrop එකත් හොඳ airdrop එකක්, ඒ වගේම strong background එකක් තියෙන airdrop එකක්. ඉතින් වැඩි විස්තර නැතුව අපි බලමු මොකක්ද මේ airdrop එක කියලා. හරි, ඉතින් මේ airdrop එකේ නම තමයි DAWN, Decentralized Autonomous Wireless Network. ඉතින් මේක කලින් කිව්වා වගේම ගොඩක් හොඳ airdrop එකක්. ඉතින් අපි බලමු මේකේ විස්තර මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කරුණු පහ ගැන. ඉතින් අපි ඉස්සරහට මේ විස්තර කතා කරගෙන යමු. ඉස්සෙල්ලාම blockchain and technology. ඉතින් මේක ඇත්තටම Solana blockchain එක මත තමයි build up වෙලා තියෙන්නේ. මේ Solana blockchain එක ගොඩක් වේගවත්, ඒ වගේම price අඩු, විශාල ප්‍රමාණයක් handle කරන්න පුළුවන් blockchain එකක්. ඉතින් මේක ඇත්තටම හොඳ blockchain එකක්. මේ blockchain එකත් එක්ක අපිට connect වෙන්න තමයි මේ airdrop එකේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලද්දී මේක category එක DeFi. ඒ කියන්නේ Decentralized Physical Infrastructure Network. මේක ගැන පොඩ්ඩක් හැඳින්නුවොත් මේ DeFi කියන එක, මේ DeFi කියන්නේ සත්‍ය ජීවිතයේ තියෙන භෞතික උපකරණ. ඒ කියන්නේ Wi-Fi routers, GPS devices, ඒ වගේ දේවල් blockchain එකට සම්බන්ධ කරලා ඒක පාවිච්චි කරන අයට ක්‍රිප්ටෝ රිවර්ස් ලබා දෙන නෙට්වර්ක් එකක්. ඉතින් මේ සිස්ටම් එක සාමාන්‍ය වැඩ කරන්නේ මධ්‍යස්ථ ආයතනයක් නෑ. ඒ කියන්නේ පුද්ගලයෝ තමන්ගේ උපකරණ වලින් blockchain එකට සම්බන්ධ කරනවා. ඉතින් මේ සම්බන්ධ කරන එකට තමයි මේ නෙට්වර්ක් එකෙන් ක්‍රිප්ටෝ වලින් රිවර්ස් දෙන්නේ. ඒ වගේම මේකේ මෙකැනිසම් එක proof of backout කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයාලට ඇත්තටම strong, ඒ වගේම trustful internet connection එකක් තියෙනවද කියලා මේකේ check කරන ක්‍රමයක්. ඉතින් මේක කිව්වොත් ඔයාලා down එකට Wi-Fi connect කරනවා නම් ඔයාලගේ connect එක strongද, ඒ වගේම users ලා stable ද, ඒ වගේ දේවල් verify කරන එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ internet connection එක safe and fast ද කියලා blockchain එකට සාක්ෂි ලබා දෙනවා මේ proof of backout කියන concept එකෙන්. ඉතින් මේක පාවිච්චි කරන්නේ fake notes වලින් reverse ගන්න එක වළක්වන්න. ඉතින් මේක තමයි technology එක මෙයාලා පාවිච්චි කරලා තියෙන. ඊළඟට අපි බලමු මේකේ foundersලා, ඒ වගේම මේකට සම්බන්ධ වෙලා ඉන්න team එක කවුද කියලා. ඉතින් මේකේ co-founder Nelly Chaptije, ඒ වගේම මේකේ ටෙක්නිකල් ආකිටෙක්චර් විදිහට ඉන්නේ ඇමරිකාවේ Princeton University එකේ ප්‍රමෝද් විශ්වනාත් සර් තමයි. ඉතින් ඒ වගේම මේකේ ඩෙවලොප්මන්ට් ටීම් එක විදිහට Andreena කියන real tech company එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක ගොඩක් strong background එකක් එක්ක build up වෙලා තියෙන airdrop එකක්. ඒ වගේම මේකේ funding and investors ලා ගත්තොත්, ඉතින් මේ project එකට දැනට ඩොලර් මිලියන 33කට වඩා වැඩි fund එකක් තියෙනවා. ඒ වගේම මේකේ main investors ලා විදිහට ගත්තොත් Dragonfly Capitals, Robert Ventures, Wintermute, Mechanism Capital, ඒ වගේම Selene Capital කියන firms ටික මේකට invest කරලා තියෙනවා. ඉතින් මේකෙන් පේනවා මේක ගොඩක් trustful airdrop එකක් කියලා. ඉතින් අපි තව ඉස්සරහට බලමු හැමෝම ආස කරන විස්තරයක්. මේ token එකයි airdrop එකේ information එකයි. ඉතින් මේ token එක හඳුන්වනවා DAWN කියන නමින්. ඒ වගේම දැනට total supply එක බිලියනය ඉක්මවලා තියෙනවා. ඒ වගේම මේ airdrop allocation එකෙන්
25ක් සප්ලයි කරනවා කට්ටියට. ඉතින් මේකත් අනිවාර්යෙන්ම ටෙස්ට්නෙට් පොයින්ට් බේස් එයාඩ්‍රොප් එකක්. ඒ කියන්නේ මේකත් කන්ෆර්ම් එයාඩ්‍රොප් එකක්. ඉතින් මේක හැමෝටම එන්න පුළුවන්. ඒ වගේම ලෝකේ හැමෝටම කරන්න පුළුවන් එයාඩ්‍රොප් එකක්. ඉතින් මේකේ ටයිම්ලයින් එක ගත්තාම මේක දැනටමත් ලයිව් ටෙස්ට්නෙට් එකක්. ඒ වගේම මේකේ TEG එහෙමත් නැත්නම් ටෝකන් ජෙනරේෂන් ඉවෙන්ට් එක අපේක්ෂා කරලා තියෙනවා කට්ටිය. ඒ කියන්නේ එක්ස්පෙක්ට් කරලා තියෙනවා 2025 අවුරුද්දේ අවසාන භාගයේ හෝ 2026 අවුරුද්දේ මුල් භාගයේ ලිස්නිං ඩේට් එකක් තාමත් හරියටම මේක එනවුස් කරලා නැහැ. ඉතින් ඒක ළඟදිම එනවුස් කරයි. ඉතින් අනිවාර්යෙන් මේකත් එක්ස්චේන්ජ් වලට එයි කොයින් එකක් විදිහට. එතකොට ඔයාලට අනිවාර්යෙන් මේකේ ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ විස්තර තමයි ඔයාලට මේ එයාඩ්‍රොප් එක ගැන විස්තර කරන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ එයාඩ්‍රොප් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති. ඒ වගේම මේ එයාඩ්‍රොප් එක ගොඩක් විශ්වාසදායී එකක් කියලා ඔයාලට තේරුම් යන්න ඇති. ඉතින් ඒකත් එක්කම ඊළඟ ස්ටෙප් එක විදිහට අපි බලමු කොහොමද මේ එයාඩ්‍රොප් එකේ account එකක් create කරන්න කියලා. හරි, ඔන්න දැන් ඔයාලා යට තියෙන description එකේ link එකෙන් ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මේකෙදි ඔයාලට මෙතනින් පෙන්නනවා create account. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් ඔයාලගේ first name එක, last name එක, ඒ වගේම ඔයාලගේ email එක, ඔයාලගේ country එක ඒ ටික add කරගන්න ඕනේ. ඒ ටික add කරගත්තට පස්සේ ඔයාලට මෙතන strong password එක create කරන්නත් ඕනේ. ඉතින් ඔයාලට මතක තියෙන strong password එක මේකට add කරන්න. password එක දුන්නාට පස්සේ එතන දීපු password එක මයි confirm කරගන්න ඕනේ. ඊට පස්සේ යටින් තියෙනවා referral code එක. ඔයාලා මගේ link එකෙන් ගියා නම් ඔයාලට මෙතන පෙන්වයි මොනවා හරි. ඒක ඒ විදිහට තියන්න. මේ ඔක්කොම ෆිල් කරාට පස්සේ ඔයාලට මෙතන agree කරන්න ඕන. ඉතින් ඔයාලා හරි මාක් ටික් කරලා confirm දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට එනවා ඔයාලගේ account එක create වෙලා තියෙන්නේ. ඒකට log වෙන්න කියලා. මේකෙදි ඔයාලා extension එකක් හදා ගන්න ඕන. extension එක add කර ගන්න ඕන. ඉතින් උඩින් තියෙනවා ඔයාලට මෙතනින් පේනවා extension එක download කරගන්න. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් extension එක download කරගන්න. extension එක download වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක pin කරගන්න. ඊට පස්සේ අපි යමු extension එකට. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් continue කරන්න කියලා පෙන්නනවා. continue කරාට පස්සේ ඔයාලා අතනදී account එක හදපු email එකයි ඔයාලා ඇතින්ට දීපු password එකයි මේකට add කරන්න ඕන. ඒ ටික add කරගමු අපි. add කරගත්තට පස්සේ ඔයාලගේ verification එකක් විදිහට මෙතන ඔයාලට පෙන්නලා තියලා තියෙන code එක ඊට ඉස්සරහා තියෙන blank space එකේ type කරන්න ඕනේ. ඒක හරි විදිහට බලලා type කරගන්න. type කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ account එකට log වෙන්න. ඉතින් log වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මෙතනදී ඔයාලා පෙන්නනවා ඔයාලගේ connection එක connected කියලා. ඒ වගේම ඔයාලගේ points ගන්න. ඊට පස්සේ මෙතන උඩින් පෙන්වුවාට පස්සේ ඔයාලට මේක home එක විදිහට පෙන්වනවා. මේ විදිහට ඔයාලගේ විස්තර පුළුවන්. මෙතන ඔයාලගේ password එක change කරගන්නත් පුළුවන්. ඉතින් dashboard එකට ගියාට පස්සේ මෙතනින් පෙන්වනවා ඔයාලට අනිවාර්යයෙන් මෙතන මේ ඔයාලගේ Twitter account එක, Discord account එක, Telegram account එක මේකට link කරගන්න.
ඊට පස්සේ එතන පල්ලෙහා තියෙන එකට ගියාට පස්සේ ඔයාලට වෙබ් පේජ් එක බලා ගන්නත් පුළුවන් ඔයාලගේ ඩෑෂ්බෝඩ් එකේ. ඉතින් ඒකටත් ලොග් වෙන්න මේ විදිහට ඔයාලගේ මේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා හියුමන් කෙනෙක්ද කියලා ප්‍රූව් කරලා ඔයාලට මේකට ලොග් වෙන්න පුළුවන්. ලොග් වුණාට පස්සේ ඔයාලට ඩෑෂ්බෝඩ් එක පෙන්වන්නේ මේ විදිහට. මේ යට තියෙන වගුවෙන් ඔයාලගේ දවසට ඔයාලා කොච්චර පොයින්ට්ස් ප්‍රමාණයක් earn කරාද කියලා බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා refer a friend. ඔයාලගේ ෆ්‍රෙන්ඩ්ලාට ඉන්වයිට් කරනවා නම් ඔයාලගේ මේ කෝඩ් එක ඉස්සරහට යවන්න. ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ Twitter account එක, Discord account එක, Telegram account එක මේකට link කරන්න. ඒකටත් ඔයාලට rewards හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේකේ account එකක් create කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ airdrop එක ගැන යම් කිසි දැනුමක්, ඒ වගේම මේ airdrop එකට join වෙන්නේ කොහොමද, ඒ වගේම ඒකේ account එක create කරන්නේ කොහොමද කියලා step by step ඔයාලට පැහැදිලි වෙන්න ඇති. ඉතින් මොන හරි ඔයාලට දැනගන්න මොන හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදියට මම දන්න විදියට ඔයාලට ඒ දේවල් කියලා දෙන්න. ඒ වගේම ඔයාලගේ තව ඔයාලා දන්නේ airdrops තියෙනවා නම් අහන්න. ඔයාලට දැනගන්න දේවල් මම ඔයාලට ඒ ගැන විස්තරයක් ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් තවත් මොන හරි ඔයාලට airdrop වලින් පිටත දේවල් දැනගන්න ඕන නම්, ඒ කියන්නේ ඔයාලට ක්‍රිප්ටෝ සම්බන්ධව මොන හරි දැනගන්න ඕන නම් ඒත් අහන්න. මට පුළුවන් විදිහට මම ඔයාලට උදව් කරන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් එහෙනම් අනිවාර්යෙන් ඔයාලා මේ airdrop එකේ account එකක් හදාගෙන කරගෙන යන්න දිගටම. ඉතින් මේකත් කලින් ගෙනාවා වගේම gradient human protocol ඒ airdrop එක්කම යන තවත් strong airdrop එකක්. ඉතින් අනිවාර්යෙන් මේකත් මිස් කරගන්නේ නැතුව කරගෙන යන්න. ඔයාලට තියෙන්නේ account එකක් create කරලා දවසට ටික වෙලාවක් කනෙක්ට් කරලා තියන්න. ඒ කියන්නේ online ඉන්න විතරයි තියෙන්නේ. කිසිම ටාස්ක් එකක් නෑ මේක කරන්න. ඉතින් මේක අනිවාර්යෙන් ඔයාලා කරගෙන යන්න. තවත් වීඩියෝ එකකින් ඔයාලට අනිවාර්යෙන් මේ වගේ සුපිරිම airdrops ටිකක් අරගෙන එන්න. ඒ වගේම මගේ තව අදහසක් තියෙනවා. මම ඒ ගැන ඔයාලට ඉස්සරහ වීඩියෝ එකකදී කන්ෆර්ම් කරලා කියන්නම්. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය.